බිම වැටුණත් ඇසෙන තරමේ මහා නිහඬ බවක් සංවේදී බවක් රැඳෙනවා. ඉතින් මම හිතන්නේ මේ තරම් හදවතට සමීපී ගුරු ගීතය පිළිබඳ විචාරය සමග එකතු වෙන්නට මා ගාමින් ආරාධනා කරනවා සවිදී ගුරු ගීතයේ සමාජ විද්‍යාත්මක ඇසින් දකින්නට මම හිතන්නේ මේ තවත් සුවිශේෂ කරවක් තියෙනවා වුණා අපේ මුලින්ම සඳහන් කරා අදහස් ප්‍රකාශ කිරීමේදී මේ ගුරු ගීතය තවුන්ගේ ප්‍රේමණීය පොතක් කියලා හිතාගෙන මුලින් බැලුවා කියලා. අපේ විදු විජේවීර සහෝදරයා. නමුත් එදින එහාට ගිහම මහා සමාජයේ කතාවක් බවට පත් වෙනවා. කවුරුන්ට ආරාධනා කරන තරුණ වීරසිංහ මෙතුමනි ඔබතුමන්ට මෙහි සමාජ විද්‍යාත්මක ඇසින් විග්‍රහය දකින්නට. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාට අපේ රත්නශ්‍රීස ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. ඇත්තටම රත්නශ්‍රීසගේ පැහැදිලි කිරීමේදී අඳුර දුරු කරන්නේ යමෙක්ද හෙතෙම ගුරුවරයෙක් වෙනවා කියන වචන නිරුක්තියත් එක්කම අපට කියලා දුන්නා. දැන් ගුරු ගීතය ඇතුලේ මේ දැන් අපි රස විඳපු ජවනිකාව දිහා බැලුවත් දුයිෂෙන් කියන තරුණ ගුරුවරයාට ගමේ පාසලක් ආරම්භ කරලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ පළවෙනි පියවර තියෙන එක පහසුුනේ නෑ. හැමෝම ඇවිල්ලා ඒක පිළිගත්තේ නෑ. මුලින්ම ආවේ ප්‍රතිරෝධය. හැබැයි ගුරුතුමා තරුණයි. එතකොට තරුණ ගුරුවරයෙකුට එන ආවේගය ඉවසීමෙන් කළමනාකරණය කරගන්න හැටි Tamanගේ ඉලක්කයට යනකම් අපි දකිනවා දුයිෂෙන් චරිතය හරහා. මම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනකොට මට වයස අවුරුදු 24යි. එතකොට ඒ කාලෙදී මම මේ පරණ කතාවක් කියන්නේ දැන් ඒක හොයන්න යන්න එපා විදුවේ. එතකොට ඒ තරුණ ගුරුවරයෙක් හැටියට ඇවිල්ලා පවරපු රාජකාරියකුත් ඉටු කරන්න කිර්ගිස්තානයට ගමේ මිනිස්සු විරුද්ධ වෙද්දී ඔබ ගෙදර වැඩ කරගෙන ඉඳපන් සුදුසු කාලයේදී ආවාහ විවාහයකට පත්වයන් කියන සමාජ සම්මුතියක් එක්ක ඉන්න ගමකට ඉස්කෝලයක් දාන්න ආපු තරුණ ගුරුවරයාට එන්නේ නැද්ද ආවේගයක්? අනිවාර්යෙන් එන්න එපයි. නමුත් දුයිෂෙන් චරිතය ගොඩනගන්නේ මේ චිංගීස් ආයිත්මාතව බොහොම ඉවසීමෙන් සහ ගොඩක් චරිත ගෙනල්ලා කියවන බලන අහන අයට මානසිකව වෙහෙස කර බවක් මේ කතාව ඇතුලේ කොහෙවත් නැහැ. ඩෝම් ගාලා චරිත ගෙනත් දාන්නේ නැහැ නේ ඔක කියවනකොට. පිටු ගානක් ඇදෙනවා එක චරිතයක්. එතකොට කියවන්නාට ඒ චරිතය ළඟ නැවතිලා පොත පපුවඩ තියාගෙන කල්පනා කරලා ආයි පිටුවක් ආපස්සට ගිහින් කියවලා ආයි ඉස්සරහට ඇවිල්ලා මේ ඕන සෙල්ලමක් දාන්න පුළුවන් විදිහට ඉවසීමෙන් චරිත හඳුන්වා දෙනවා, සිද්ධි හඳුන්වා දෙනවා. එකපාරට නෙමෙයි. ඒ වගේම ප්‍රතිරෝධය ඉවසීමෙන් කළමනාකරණය කරගන්න විදිහ පෙන්වන නිසා අද මේ හැමෝම කියාවි සරුත් කිව්වා, උවිදුත් කිව්වා දුයිෂෙන් පරපුරේ ගුරුවරු අපට තව ඕන දහස් ගණනින් දසදහස් ගණනින් ඕන කියලා. ඒ ඕන වෙන්නේ මෙන්න මේ ඇට්‍රිබියුට්ස් උත් එක්ක. මේ ගුණාංගත් එක්ක. ඒ කියන්නේ කලබලයේ නැමැති මානසික පිළිකාවට ගොදුරු වෙන්නේ නැතුව, ආවේග ළඟ නවතින්නේ නැතුව, ඉලක්කය ඔළුවේ තියාගෙන ඒකෙන් කිසිසේත් අපගමනය වෙන්නේ නැතුව. දැන් එයාට දමල ගහලා යන්න තිබුණා. නෑ තැනක් නොතිබුණොත් ගහක් යට හරි උගන්වනවා. ඒකට තැන වැඩක් නෑ. ඇත්තටම අපි පාසල කියලා කියන්නේ අද ස්ථානය නෙමෙයි. පාසල කියන්නේ ක්‍රියාවලිය නේද? පාසල කියන්නේ ක්‍රියාවලිය. අපේ විශ්වවිද්‍යාල කියන්නේ මේ තාප්පෙන් වට වෙච්ච ලොකේෂන් එක නෙමෙයි. ක්‍රියාවලිය. ගහක් යට හරි උගන්වනවා නම්. දැන් අපි කොරෝනා කාලේ Zoom තාක්ෂණයෙන් ඉගෙනුවේ. එතකොට ලොකේෂන් එක ගැන කතා කරන්න අපිට සිදුුනේ නැහැනේ. ඒ නිසා ඒ ක්‍රියාවලිය වැදගත් කියන එක තව පැත්තකින් බැලුවොත් දුයිෂෙන් චරිතය හරහා පේනවා. ඒ වගේම රත්නශ්‍රී සර් පැහැදිලි කරද්දී කිව්වා මේ බුදුදහමේ හැටියට අපි මේක දකින්න ඕන විදිහත් ඇත්තටම. මට හිතුණා එතනට දෙයක් එකතු කරන්න. සදිසා නමස්කාරයට බුදු පියාණන් වහන්සේ නව අර්ථකථනයක් දෙනකොට එක වෘත්තියයි ඒ දිසා හයට එකකට ඇතුළත් කළේ. ඒ මොන වෘත්තියද? ගුරු වෘත්තිය පමණයි. සුවහසක් වෘත්තීන් තියෙන සමාජයක එවකට ಭಾರತೀಯ සමාජයේ සදිසාවෙන් එක දිසාවකට බුදුන් වහන්සේ සමාන කළා ගුරු වෘත්තිය. අනිත් වෘත්තීන් හදන්නේ ගුරුවරයානේ. දැන් තියෙනවා මාපිය දූ දරු. ඒ කියන්නේ සමාජයේ ගෙනියන එක කණුවක්. අඹු සැමි ටුම්බය ගෙනියන ප්‍රධාන කණුව, දරුවන් ප්‍රාථමික සමාජානුයෝජනය ලබන තැන,
අපි දැන් දැකපු දර්ශනේ දැක්ක හොඳ දෙයක්. ඔබ රසවින්ද කටවල් අරගෙන net අයාගෙන අවසානයේ සිදු වුණා දුයිෂෙන්ට පාසලට අල්ටීනායි හොයාගන්න කලින් ඒ ගෙදර අම්මයි තාත්තයි විදිහට පෙනී සිටින මැන්දයි මාමයි අතරේ කුටුම්බය ඇතුලේ ගැටලුව විසඳ ගන්න ඉස්සර වෙලා. පිරිමි කවුද? ඔව්. කවුද ගෙදර ලොක්කා? තීරණ ගන්නේ කවුද? දැන් අපේ සමාජයේ අදටත් කියනවනේ තුන්කුළු දුල් බැන්දොත් තීරණ ගන්න බෑ කියලා. ඉන්න අය බය වෙන්න එපා බදින්නේ. ඒ කියන්නේ පුතත් ඒ ගෙදර ඩොමිනන්ට් කැරක්ටර් එක ලොකු පුතා. තාත්තගෙන් පස්සේ ලොකු පුතානේ ලොකු අයියානේ තාත්තා වෙන්නේ. මේ පැත්තේ ගෙදර ලොකු අක්කා මව් භූමිකාව. ඉතින් අර ගෙදර ඩිසිෂන් මේකයි මේ ගෙදර ඩිසිෂන් මේකයි එකතු වුණාම දෙන්නම ඩිසිෂන්ස් ගන්න යනවා. එහෙම නැත්නම් මේ කේන්දරේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තට මෙතන තියෙන්නේ මනෝවිද්‍යාත්මක කාරණයක්. එතකොට මේ කතාවේ තිබුණා උඹද ලොක්කි මමද ලොක්කද ඒ දෙන්නට ප්‍රශ්නයක් විසඳ ගන්න වෙනවා අල්ටීනා ඉස්කෝලේට දාන්න කලින්. එතකොට කොච්චර මේ අව්‍යාජ මේ අපි පය ගහලා ඉන්න මහ පොළවේ යතර දැන් ඕක අදටත් තියෙනවනේ සියාව විතරක් නෙමෙයි අපේ රටෙත් තියෙන්නේ. උඹද ලොක්කා මමද ලොක්කා කියලා සමහරව අහන්නේ. ඒවා විසඳගෙන ඒ කියන්නේ අර බොහොම මයික්‍රෝ ලෙවල් එකේ තියෙන දේවලුත් විසඳගෙන තමයි ළමයි හොයාගන්න ඕනේ. එතෙක් දුෂණ ඉවසීමෙන් ඉන්න හැටි. ඒක නිසා මේක ඇතුළේ ගුරු භූමිකාවත් එක්ක සමාජ මනෝභාවයන් මේ ඔක්කොම කතා කරනවා. මට අරක කියන්න හිතුනේ සමාජ ප්‍රගමණයට දායක වන ගුරු වෘතියක් විදිහට ගත්තොත් ගුරුවරයා කියන එක දිසා 6නුත් එකකට බුදුන් වහන්සේ ආදේශ කරලා තියෙන නිසා අනිත් වෘතිකයන් හදන්න මේ රටවල් ආර්ථික ගෙනියන්න ගුරුවරුන්ට තියෙන වගකීම එතනින් පේනවා. දැන් ගුරුවරුන්ට සමාජයේ අතහැරුණොත් මොනව වෙයිද? ඒකත් ඔය ගුරු ගීතේ අන්තිමට එනකොට හොයාගන්න තැනක් තියෙනවා ලස්සන දෙබසක් ඉස්සරහට ඇක්ට් එකක් ඇති. එහෙම වුණොත් අර රැහැනින් මිදුණු සරුංගලයක් වගේ සමාජයේ කොහේ හරි යනවා. උඩට යයිද මැදට යයිද යටට යයිද දන්නේ කොහේ හරි යනවා. හැබැයි වැඩි දුර යන්නේ නැහැ යම් තැනකදී වල්මත් වෙනවා. ඒ නිසා නූල අතහැරිච්ච සරුංගලය වගේ සමාජයේ යනවා දරුවන් යනවා ගුරුවරයාට අතහැරුණොත් එහෙම සමාජය. ඉතින් ඒ නිසා මේ ටිකක් එහෙම ඇසකින් සමාජයේ පැත්තෙන් මේක කියව ගන්නට පුළුවන්. ඊළඟට දැන් ඔය දුයිෂෙන් පරපුරේ ගුරුවරයා 21 වෙනි සියවසට ගලප ගත්තොත් එහෙම දුයිෂෙන් පරපුරේ ගුරුවරයා 21 වෙනි සියවසේ දරුවට ගලප ගත්තොත් එහෙම මම විශ්වාස කරන්නේ නැහැ මමත් ගුරුවරයෙක් හැටියට අපිට අතීතයේ යම් සිද්ධියක නවතින්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අධ්‍යාපනය කියන්නේ ප්‍රවාහයක්. අපි සියලු දෙනා මේ ප්‍රවාහයේ මේ ෂණ මාත්‍රයේ අයිති මිනිහෙක් විතරයි. ඒ නිසා ඒ ෂණ මාත්‍රය තුල ඒ මොහොත තුල කළ යුතු දේ තමයි ගුරුවරයා වැඩිපුර දකින්නට වෙන්නේ. වැඩිපුර දකින්නට වෙන්නේ අර තීතේ කරේ තියන් ඉන්නවටත් අනාගතය ගැන කලින් බය වෙනවටත් වැඩිය. මේ සමස්ත අර්ථය එක හුස්මට කියවිය හැකි ගුරු ගීතයේ පොතේ තියෙනවා. මම මේක කියවලා තියෙනවා 30 40 පාරක් එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට කරුණු සොයන්න. මේ එක එක උපුටා ගැනීම කරන්න ඔය රූපවාහිනී වැඩසටහන් වලට ඉස්කෝලවල ඊළඟට ගුරු අභ්‍යාස විද්‍යාලවල විශ්වවිද්‍යාල එක එක තැන්වල. හැබැයි 30 වෙනි සැරේට කියෙව්වොත් මට දැනෙන්නේ වෙනස් විදිහට. පළවෙනි සැරේ දැනෙච්ච විදිහට නෙමෙයි. දැන් මම ආධුනික කතිකාචාර්යවරයෙක් විදිහට ගුරු ගීතය කියවනකොට දැනෙච්ච විදිහ නෙමෙයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්ලා අවුරුදු ගානක අත්දැකීම් එක්ක දරුවන්ගේ ජීවිත දැකලා කියවනකොට දැනෙන්නේ. ඒ නිසා ගුරු ගීතය නැවත කියවන්න. 50 වෙනි සැරේට කියවපු කෙනා වුණත් 51 වෙනි සැරේට කියවද්දි ඒක වෙනස් විදිහට දැනෙනවා. මේ ඩ්‍රාමා එක තව සැරයක් බැලුවොත් මේ ඇක්ට් එක මේ සීන් එක අපිට වෙනස් විදිහට දැනෙනවා. ඒක නිසා මේක සුවිශේෂී වෙන තැන් කිහිපයක් මම මේ කිව්වේ ඉස්සරහට බලමු. සංවේදී මිනිසුන් තමයි මේ ලෝකයේ අමුතු කලාවන් වඩන්නේ. අපි ඇස් දහසකින් බලන දෙයට වඩා ගුරුවරයෙකුට හැකියාවක් තිබෙනවා එය මහා විග්‍රහශීලීව දකින්නට. මම දන්නේ ඔබතුමා සඳහන් කරපු දේ හැතර මම ගුරු විදේ කියනකොට මට හිතුන්නේ නැහැ. කියන්නේ දැන් ඔබතුමා කිව්ව තව වතාවක් එක කියවොතින් වෙනස් විදිහකට දැනගන්න කියලා. ඇත්තටම මේ සමාජ විද්‍යාත්මක ඇසින් දකින්නට මම දන්නේ තව වතාවක් නරඹුතින් අපිට තවත් හැකියාවක් ලැබෙනවා. දෙවියන් ස්තුති තරුණ විරසිංහ කතිකාචාර්යතුමනි අපි නැවතත් සූදානම් නාට්‍ය සමගින් එක්වන්නට.
හදිනා දන්නවද ඔය කවුද කියන්නේ ලෙනින් ඔව් රුසියාවේ වීරයා ලෙනින් ගුරුතුමනි මට තියෙනවා ඔබතුමාගේ ප්‍රශ්නයක් අහන්න. අහන්න ඔබතුමා ඇත්තටම ලෙනින් දැකලා තියෙනවද? නෑ කවදාවත්ම දැකලා නැහැ. හැබැයි මං ඔහුට ගරු කරනවා. ලෙනින් මගේ හදවතේ හැමදාම කවුරු හරි පණිවිඩ කර්මයේ තිබුණේ. පොඩක් බලන්න. අවසාන වතාවටවත් මේ ඇස් දෙකෙන් දකින්න කලින් ලෙනින් අපිව දාලා ගියා. හැබැයි ඔහු අපිට පෙන්නපු ඒ මාර්ගයේ උඹලා අපි ඔක්කොම යන්න. ඒක තමයි ඒ යුගයේ වීරයාට කරන්න පුළුවන් අවසාන ගෞරවය. අදිනා මට මේ දැම්ම යන්න වෙනවා. මේ දරුවෝ ටිකත් බලාගෙන මං කියපු වැඩ ටිකත් කරගෙන බලගේ පාරේ යන්න ඕනේ. හැබැයි මම නොවරදවාම සතුටට එනවා. එදාට මේ ඉස්කෝලේට මම ඇවිල්ලා ඉන්න ඕනේ. අපි අපේ ගමන යන්න. මම නොවරදවාම සතුටට එනවා. අදිනා මම ඉතින් ඕනේ. මම යනවා.
ගුරු ගීතය නම් වූ සුවිශේෂී වූ මේ නාට්‍යයෙහි අධ්‍යක්ෂකතුමන් ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ඒ හැම දෙයක් එක්කම මම හිතන්නේ ඒ මනරම්බ අපේ හදවත්වල ඇස්වල ඇස් කෙවෙනි කොන තවරන්නට හැකියාව ලැබුණා ඔබට. ඉතින් මේ රස විඳපු හැම හදවතකම ආශිර්වාදය ඔබට පිරිනමු ගමන් මගේ අවිහිංසාවාදී ආශිර්වාද පිළිගනිමින් මා කැමති මේ සුවිශේෂී නිර්මාණය පිළිබඳව ගෙන අහන්න ගුරු ගීතයේ අධ්‍යක්ෂකතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී විදුර අබේනායක මැතිතුමනි ඔබතුමාට අවස්ථාව. අවසරයි. මගේ දකුණු පසින් ඉන්නේ ආචාර්ය රත්නශ්‍රී ගාමිණී රත්නශ්‍රී. රත්නශ්‍රී කිව්වම රත්න කියන්නේ මණික, මණිකේ සිරියාව. ඔව්. වම් පසින් ඉන්නවා තරගු පීරසිංහ කතිකාචාර්යතුමා, උවිදු විජේවීර සෞර්දයා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගුරු ගීතයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක උපාලි ගම්මල. ඔව් මම සන්තෝෂයි අද මේ ගුරු ගීතයේ කෘති ආශ්‍රේ නිර්මාණ නාට්‍යයක් බිහි වුණා, චිත්‍රපටයක් බිහි වුණා. මේ දෙකේම අධ්‍යක්ෂකවරු මේ ස්ථානයේ අපි හමු වෙලා ඉන්නවා. ඔබට හමු වෙනවා. චිත්‍රපටයේ කොටසක් පෙන්වනවා මේ වැඩසටහන අවසානයේ කාල වේලාව අනුව. මම නාට්‍ය සම්පූර්ණයෙන් පෙන්වන්න තමයි හිතා හිටියේ. නමුත් පෙන්වන්න බෑ මේ වැඩසටහන අනුව. ගීත සංග්‍රහයකුත් තව සංවිධානය කරනවා. මගේ හිත ආදර කපිල කොළඹගේ සහෝදරයෙක් ඉන්නවා. ඒ ඇතුළු මගේ අතිශය සමීප හිතවතේ. ඔබ කවුරුත් අපේ සහෝදරයෝ. මොකද අර මනුතාපි කතාවේ තියෙන නව කතාවේ කියනවා මම ඔබ හඳුනනවා කවුරු හරි අමුත් එක්ක එන වෙලාවේ කවුද? ඔව් ඔබ මගේ සහෝදරිය. අපිට ඒ සහෝදරත්වය හරි වටිනවා. නමුත් අද සමාජයේ දේශපාලනඥයන් අතර ඔය සහෝදරත්වය නමට විතරයි මට පේන්නේ. ඒක වෙනම කතාවක්. මොකද අපි මෙතන සාහිත්‍ය මණ්ඩපයක දේශපාලනය කියන එක ඇත්තටම කතා වුණේ නැහැ කාගෙන්වත්. නමුත් සාහිත්‍යය තුළ තියෙන ජීවය දේශපාලනය. ඒක ගොඩක් අය අමතක කරනවා. මම දේශපාලනය කරනවා. හැබැයි කලාවෙන් සහ සාහිත්‍යයෙන්, නිර්මාණ සාහිත්‍යයෙන්. ඒක නමුත් සමහරු සාහිත්‍ය දේශපාලනයෙන් කලාව කරන්න යනවා. ඒක තමයි විනාශය. ඒක තමයි අපි මේ සම්දර්ශනයේ යම් තාංචිත් වැටුනේ. අපි මේ සැන්දෑවට යම් බාධාත් ඇති වුණා. තාමත් ඇති වෙනවා, ඉදිරියටත් ඇති වෙනවා. අතීතෙත් ඇති වුණා. මට බාධා ඇති වෙන මගේ ජීවිතේ පොඩි අත්දැකීමක් කියන්න අවශ්‍යයි. මොකද මම නාට්‍ය දෙකක් හදනවා. එකක් නවකතා දෙකකින් මම මුලින්ම තෝරගන්නේ මහල්ලා සහ මොහොත එර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මොහොත තෝරගන්නවා. දී ඕල්ම ඇනදසි කෘතිය. ඒකේ ඒ පොතත් කීපාරක් කියනකොට මට දැනුණා මගේ ජීවිතේ දැඩි අත්දැකීමක් මට මතක් වෙනවා. මොකද මහල්ලා හැමදාම මූදු යනවා, මුණුබුරේකුත් යනවා. මාළුව අහු වෙන්නේ නැහැ. මුණුබුරා නිකන් කෝචොක් දානවා මේ 100 මට යන්න බෑ. ඔයා එක්ක මූදේ මාළුව අල්ලන්න බෑනේ ඔයාට. තනියම 100 හිතනවා. උඹට පෙන්නන්න. හැබැයි මුණුබුරා යනවා බාප්පගේ ඔරුවේ ඊට පස්සේ. මම අල්ලලා පෙන්නනවා මූදේ ඉන්න ලොකම මාළුව. මොකද ඔබ කියන්නේ? අල්ලයි. අන්තිමට 100 තනියම යන ඔරුවේ නැගලා. අහු වෙනවා. බලට දැනෙනවා. අතේ කරකට යනකම් යොත අදිනවා. තෝරු මෝරු වට කරගෙන ඇල්ලු මාළුව කනවා, හපනවා. දැඩි ශ්‍රමය යොදලා මේ මාළුව අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ මෝරුන්ට කතාවක් කියනවා. ඒ මෝරුන්ට කියන කතාව තමයි මගේ හිතේ මුල් වැසගත්තේ. බල දැනගනින්න මිනිහෙක් මරන්න පුළුවන්. ඒ පරාජය කරන්න බෑ. මම මේක නාට්‍යයක් හැටියට වේදිකාවට ගෙනාවා. මහල්ලා හැටියට මං රංගනයේ යෙදුණා. දර්ශන කීපයක් වෙන්නවා. මොකද කලාකරුවන්ට තනියම නැගිටින්න අමාරුයි. සහාය දෙන්න ඕන. ආණ්ඩුව සහාය දෙන්න ඕන. ග්‍රීක් නාට්‍ය කලාව දිනුනේ ආණ්ඩුව සහාය දීපු නිසා. අපේ ආණ්ඩුව සහාය දෙන්න තියා නාට්‍ය වෙන්නකොට ඒකත් අහන්න කරනවා. එහෙම ආණ්ඩුව. ඒක වෙනම කතාවක්. ඉතින් ගුරු ගීතේ ඊළඟට මම කියවන පොත. මොකද ගුරු ජීවිතය තුළ මා ගුරු ජීවිතය තුළ අවුරුදු 31ක් විතර කල් ගත කළා. තාම යම් අවස්ථාවල ගුරුවරයෙක් හැටියට ඉන්නවා. මේ පොත අර මෙතුමා කිව්වාගේ
30-40 වතාවක් මාත් කිව්වා. ඉතින් ඒ පොතේ මගේ හිතට දැනුණු එක දේ අර දුෂෙන් වගේම අල්තිනා මේ දෙන්න. අල්තිනායි සටන් කරන්නේ කාන්තා පරපුර වෙනුවෙන්. මේ අද කාන්තා දෙවියන්. ඒ කාන්තා පරපුර වෙනුවෙන් සටන් කරපු වීර ස්ත්‍රිය ගැහණිය අල්තිනා. මම දකිනවා එතන අපූර්වත්වය. දුෂෙන් සටන් කරන්නේ මූඩ නූග අවිය දග්ධ සමාජයක දග්ධ සහ ත්‍රාඩ සමාජයක ඒ සටනේ අවසානයේ නාට්‍යයෙන් පෙන්නනවා. මම ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙනවා හරි ආසාවෙන් හිටිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා තමු වෙන්න මේ කලා අතර චිත්‍රපටය නාට්‍ය කවිය ගීතය අද ඉන්න සංගීත කණ්ඩායම මේක සංචිතයක් ඇති කරලා සාමූහිකව අපිට අලුත් කලාවක් බිහි කරන්න බැරිද කියන මතේ. ඒකට හොඳ අවස්ථාවක් අද. මට කියන්න ඕනේ අපි උමිදු සහෘදය ගැන. මම ආසයි සහෝදරයට වඩා සහෘදය කියන්න හැම හදවතින් සමාන. ඒ මං ලංකාවේ දැක්ක දුෂෙන්ලා දෙන්නෙක් එක්කෙනෙක් රෝහණ විජේවීර. ඇත්තටම දුෂෙන් සමාජවාදය ගැන හිතන්නේ නැති දන්නේ නැති සමාජය තුල ඒ ගැන කතා කළා. අපි පෝස්ටර් ගැහුවේ රුසියාවේ ලෙනින් ලංකාවේ විජේවීර කියලා. අපි පෝස්ටර් ගැහුවේ මේ අතින් ඇදලා. මම මහින්ද හම්කරන්ගේ කවි ලිව්වේ ඇස්ගෙඩි දෙකට එන ගහලද සියලුනි වගේ කවි. අපි පෝස්ටර් ගැහුවේ අවුරුදු 15 විතර මගේ වයස. මහත් පෝස්ටර් ගැහුවා. එහෙම ඒ දුෂෙන් කෙනෙක් සමාජය වෙනස් කරන්න සටන් කරලා අර දග්ධ සමාජය තුලින් අවසානයේ සාහසික විදියට ඒ චරිතය අතුරුදහන්ුනේ නැහැ. අපේ හිතේ ඉන්නවා. දෙවෙනි දුෂෙන් මේ අපිත් එක්ක ඉන්නවා. මොකද මේ සමාජය වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න කියලා කියන අය වෙනස් කරන්න ඉදිරියට එන අය වෙනස් කරන්නේ නැහැ. අර යන්නේම අර යටට විමට තමයි යන්න ඕන තැන නෙවෙයි. පාර වැරදි. කලාව සෞන්දර්යය සහ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ජාතිකත්වය ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යන සමාජ ක්‍රමයක් අපිට අවශ්‍යයි. බොරු රැවටිලි ඇත්තත් එකයි බොරුවත් එකයි වගේ නිකන් නාටකම් තිබෙන සමාජයක් නෙවෙයි අපිට ඕන. කලාකරුවෝ හදන්න ඕන. ස්ත්‍රීත්වයේ ගරුත්වය රකින්න පුරුෂත්වයේ වීරත්වයේ රකින්න සමාජ ක්‍රමයක් බිහි වෙන්න ඕන. ඒ වෙනුවෙන් කලාකරුවන් හැටියට අපි එකඟ වෙනවා. ස්තුතියි. ගුරු ගීතය නම් වූ මේ සමස්ත ක්‍රියාවලිය එකම බිම් තලයකට රැගෙන කතිකාචාර්ය තරණ වීරසිංහ මැතිතුමනි ඔබට සාරාංශයක් අපිට ලබා දෙන්න ෆිලන්ත මේක ඔබට මා ඉස්සර දුන්නේ සමාජීය විද්‍යාත්මක ඇසින් දැකලා මම හිතන්නේ ඒ සාරවත් ගුණයෙන් ඉදිරිපත් කරා. මා ආරාධනා කරන මේ සාරාංශයක් හැටියට අපි ෆිල්ම් චිත්‍රපටයට යන්න කලින් මේ දකින්නට. දැන් ඕනම වැඩක් කරන්න ගියාම මෙතුමත් ඒක ඇල්ලුවා ඒ පොයින්ට් එක අපේ සර්ුත් කිව්වා පරම්පරා ගැටුම එනවද සිංහබාහු නාට්‍ය තුල වුණත් අපි ඒක දකිනවා. එතකොට මේ පරම්පරා දෙකක් හෝ තුනක් අතරේ අපේ සමාජය ගත්තොත් මේ වෙනකොට පරම්පරා 4ක් ඉන්නවා. වෙටරන්ස්ලාත් ඉන්නවා විශ්‍රාම ගිහිල්ලා හෝ. එතකොට පරම්පරා අතරේ එන ગેප් එකක් දුෂෙන් පුරව ගන්න හැටි ඔය කතාවේ තියෙනවා. දැන් පහුගිය කාලේ එක වැඩසටහනකදී ඒක මම බ්‍රයිබරි කමිෂන් එකේ කරපු වැඩසටහනකදී කොළඹ යම් තැනක තිබුණේ හොටෙල් එකක NGO සංවිධානවල විශාල පිරිසක් ඇවිල්ලා මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී මේ අරගලයට ආවේ යම් ජෙනරේෂන් එක දෝන රටක. ඇවිල්ලා කිව්වේ ඊට කලින් ජෙනරේෂන් එක වැරදි කියලාද? මේක ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක්ද? එහෙම ලොකු විවාදයක් ආවා. නමුත් ඇත්තටම මේ සභාවින් අය හිතන්න යම් දෙයකට අපි එකතු වෙන්නේ ජෙනරේෂන් එක ගැන හිතලාද ටාගට් එක ගැන හිතලාද ඉන්ටරෙස්ට් එක ගැන හිතලාද කියලා අපිට හිතන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේ සභාවේ හැම ජෙනරේෂන් එකකම කට්ටිය ඉන්නවා. මේ පේලියෙත් හැම ජෙනරේෂන් එකකම කට්ටිය ඉන්නවා. අඩුතරම ජෙනරේෂන් දෙකක්වත් නියෝජනය වෙන මේ පේලියේ. මේකේ ඊට වැඩි වෙනස් විවිධත්වයේ තියෙනවා. diversity makes the beauty. එතනම තමයි ලස්සන තියෙන්නේ.
ඒක නිසා ඇත්තටම මිනිස්සු එකතු වෙන්නේ අරමුණ වෙනුවෙන් කියන එක ගුරු ගීතේ නොකිය අපට කියනවා. ඒතර දුයිෂෙන්ට විතරක් තිබිච්ච අරමුණ ගමේම අරමුණ බවට පත් කරලා. දැන් දුයිෂෙන්ගේ අරමුණ අල්තිනෝයිගේ අරමුණ කරලා හැමෝගේම අරමුණ කරලා ගමේම අරමුණ කරලා රටේම අරමුණ කරනවා කියන තැන ආරම්භය තමයි දුයිෂෙන් චරිතය කියන්නේ. ඒ නිසා එක මිනිහෙක් වෙනස් වීම සමාජයක් වෙනස් වීමට බලපාන හැටි මෙතනින් පේනවා. දැන් මම ඔකට අත්දැකීමක් කියලා මයික් එක දෙන්නම්. එක දවසක් වැඩසටහනකට යනකොට මම රජයේ අමාත්‍යාංශයක් එක්ක මීරිගමෙන් හයිවේ එකට දාන්න අපි ගියේ කුරුණෑගල යන්න. ඒ හයිවේ එකට දාන්න කලින් කඩේක ඔයගොල්ලෝ කවුරුත් දන්නෝ ඒ කඩේ නම මට මතක නෑ. මේ කෑම කඩයක් තියෙනවා ටිකක් වාහන නවත්තන තැන. අපි එතන නවත්තලා උදේට කෑවා. කාලි ඉවර වෙලා ඒ අපිට කෑම එහෙම ගෙනත් දීපු එතන ඒ ඇන්ටිට කිව්වා බිල ගේන්න. බිල ගෙවල එපයි. බිල ගේන්න කිව්වම එයා ඈත හිටියේ එතකොට බිල ගේන්න ඇන්ටි කිව්වහම හයියෙන් ඇහුවා හිස් බිලක්ද ඕන කියලා. හිස් බිලක්ද ඕන කියලා ඇහුවා. ඉතින් අපිටත් ලැජ්ජා හිතුණා. දැන් මේ සුදු ෂර්ට් ඇඳලා ටයි දාලා හරි එහෙම යනවා වැඩසටහනකට. හිස් බිලක්ද ඕන කියලා ඇහුවා. ඇහුවාම අපි කිව්වා නෑ හිස් බිලක් නෙමෙයි. දැන් ඔක්කොම අපේ දිහා බලන කඩේ ඉන්න අනිත් අය. හයියෙන් යන්නේ. නෑ හිස් බිලක් නෙමෙයි අර මැෂින් එකෙන් එන බිල ගේන්න සල්ලි ගෙවන්න. අපි වවුචර් පියවනකොට දැන් මේ බිල අලවලා ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඉතින් ඒ නෝනක් ටිකක් අප්සෙට් වෙලා. අනිත් මහත්තයෝ මුකුත් හිතන්න එපා. මං එහෙම ඇහුවේ හේතුවක් ඇතුව කිව්වා. මොකද්ද හේතුව? ඔහොම සුදු ෂර්ට් ඇඳලා ඔය වගේ කැබ් වලින් එන මහත්තුරු හැමෝම හිස් බිල් තමයි කිව්වා ඉල්ලන්නේ. ජාගත් මා සුදු එකක් ඇඳලා. ඔය විදිහට සුදු ෂර්ට් ඇඳලා ඔය වගේ කැබ් වලින් එන මහත්තුරු හිස් බිල් තමයි කිව්වා ඉල්ලගෙන යන්නේ. අපි කිව්වා නෑ අපිට එපා හිස් බිලක්. අන්තිමට කිව්වා අපි ඇවිල්ලා ඉන්නේ මොන ආයතෙන්ද කිව්වා මේ මිනිස්සේ අයියෝ කියලා කිව්වා. අල්ලස් කොමිසම ගිහින් හිටියේ. එයාට මම කිව්වා දැන් ඔයාට රට වෙනස් කරන්න බෑ. ඔයා වෙනස් වෙන්න. කොහොමද මහත්තයෝ වෙනස් වෙන්නේ? ඔයා ආයි කාගෙන්වත් අහන්න එපා හිස් බිලක් ඕනද කියලා. හිස් බිලක් ඉල්ලන අයටත් කියන්න අපි හිස් බිලක් දෙන්නේ නෑ. සෝරි. අපි මැෂින් එකෙන් එන හරි බිල දෙනවයි කියලා. එක මිනිස්සෙක් වෙනස් වුණා නම් ඇති. කොහෙන්ද වෙනස්? දැන් මේ ලෝකේ හැම ක්‍රියාවලියක්ම පටන් ගන්නෙ තමන්ගේනේ. ලෝක සාමය පටන් ගන්න එක්සත් ජාතීන්ගේ මහා සමුළුවෙන් නෙවෙයි. මිනිස් සිතේ සාමයෙන්. මිනිස් සිතේ සාමය තියෙන ගෙදර සාමකාමී. ඔබේ රැකියා ස්ථානයේ සාමකාමී. එවැනි මිනිස්සු ඉන්න ගම සාමකාමී. එහෙමනේ සාමය පටන් ගන්නෙ. ඒක සිතෙවිල්ලක්. ඒකනේ උත්තම පුරුෂ ඒක වචනේ මම වෙලා තියෙන්නේ. හැම ප්‍රොසෙස් එකක්ම මගෙන්නේ පටන් ගන්නෙ. ඒ නිසා මේ ගුරු ගීතයේ යම් තැනකට ආවොත් දුයිෂෙන් කියන තනි මිනිහගේ ඉලක්කය එයා වෙනස් වෙලා ගම වෙනස් කරලා ගමේම ඉලක්කය කරලා අර විප්ලවයෙන් අපේක්ෂා කරපු රටේම ඉලක්කය කරන්න එන ආරම්භක පස්පිඩැල්ල හොඳට බලා ගන්න පුළුවන්. කටුනායක